සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ රත්තරන් යාළුවෝ හැමෝම. ඔයාලා මේකට වෙලා ඉන්නේ සුබුන් සම්පත් කුමාර YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නේ කොහොමද ඔයාලගේ ඉස්කෝලේට අවශ්‍ය කරන ටෙක්ස්ට් බුක් එක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක මොබයිල් එකකිනුත් කරන්න පුළුවන්, කම්පියුටර් එකකිනුත් කරන්න පුළුවන්, ලේසිම ලේසි. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. Supun Sampat Kumara Supun Sampat Kumara ඉස්සල්ලාම මම යනවා Google Chrome එකට. ඊට පස්සේ මෙතන සර්ච් කරගන්න School Textbook Download කියලා. හරි, ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්න. ඔයාලගේ උඩින්ම තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ් ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ මෙන්න මේ සෙක්ෂන් එකේ බලන්න ඔයාලට තෝරන්න තියෙනවා ඔයා ඉස්කෝලේ විෂයන් හදාරන මීඩියම් එක. හරිද? මම මෙතනින් සිංහල සිලෙක්ට් කරනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා select grade කියලා. අන්න ඒක ක්ලික් කරලා ඔයාට අවශ්‍ය කරන ශ්‍රේණිය දෙන්න පුළුවන්. ශ්‍රේණිය දීලා next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට ඒ අදාළ ශ්‍රේණියට අදාළව ෆොන්ට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට කැමති පොතක් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනත් ඒ විෂය නම තියෙනවා මෙන්න මේ සෙක්ෂන් එකේ. අන්න ඒකනත් ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට PDF එකක් විදිහට මේක ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට PDF එක අපිට ලෝඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එකක් දකුණු පැත්තේ. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් බොක්ස් එකක් එනවා. එතනින් ඔයාලා කැමති ලොකේෂන් එකකට ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. සමහරක් වෙලාවට ඔයාලා මෙන්න මේ ඔප්ෂන් එක enable කරන්න නැතුව වෙන්න පුළුවන්. ඒකින්ද කෙලින්ම ඔයාගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයි ඉස්කෝලේ පොතක් ඩවුන්ලෝඩ් කරගන්නේ.